අසා ඝාතනයේ වෙඩික්කරුවල්ලා යරුණ ප්‍රධාන සිරස්තලය වාහනයට උත්තරේ දැන් සෙන්ට්‍රල් ෆයිනන්ස් වෙතින්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනයේ වෙඩික්කරු යතුරු පැදිකරු වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු 6 දෙනෙකු ඊයේ හවස වෙනකොට අත්අඩංගුවට අරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. යතුරු පැදිකරු ඇතුළු තවත් 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන බවයි මේ පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙන්නේ. ඒ අනුව ඝාතනය සඳහා සොයමින් සිටි නුවන්තාරක නැමැති වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් මහරගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට අරගෙන තිබුණා. දැන් ආනන්ද විජේපාල ඇමතිතුමා කිව්වා දින 3ක් ඇතුළත කැට තියලා කිව්වා අල්ලනවා කියලා වෙලා. ඒ කියන්නේ එච්චර විශ්වාසයෙන් කිව්වා කොහොම හරි අල්ලනවා කියලා. දැන් ඔන්න මහජන ආරක්ෂක ඇමතිතුමා කියපු විදිහටම අල්ලලා තියෙනවා. ඇල්ලුවේ එතකොට මොන තත්ත්වයන් යටතේද? ඒ කියන්නේ මූලික වශයෙන් ලැබිච්ච තොරතුරු ඒ ඔස්සේ ගමන් කිරීම සහ ලබාගත් තොරතුරුත් එක්ක ආවේක්ෂණය. ඒතර ආවේක්ෂණ කටයුතු සහ මේ සියල්ල සිද්ධ කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගත්තයන් පස්සේ පොලිස් බුද්ධ්‍යංශයේ SIS එක ජාතික බුද්ධි සේවය ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය. ඉතින් මෙන්න මේ දෙගොල්ලන්ගේ එක්කාසුවෙන් තමයි ඊයේ මේ පිරිස අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ප්‍රදේශ රැසක මෙහිුම් සිදු කරලා තිබුණා. රට පුරා විසිරිච්ච මෙහිුමක් මේක ඇත්තටම ගත්තොත් ස්ථාන කිහිපයක අක්මිමන හියාරේ පදිංචි නුවන්තාරක නැමැත්තා විසින් ඝාතන කොන්ත්‍රාත්තුව බාරගෙන වෙඩික්කරු ලෙස කටයුතු කරලා තිබෙනවා කියලායි සඳහන් කරලා තිබෙන්නේ. මේ ඝාතනය බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන්නම් මද්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙහෙයවීම මත සිද්ධ වෙලා තිබෙනවා කියලා තමයි දැනට පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙන්නේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන්නේ ඒ ගැන තොරතුරු. අර ඒතකොට Facebook එකේ මොකටද දන්නේ අර පාතාලයා කිව්වේ අපි හරක් මරන්නේ නැහැ අර මේව කතා කියලා තිබ්බ නේද? ඒ උනට ඔය කරලා තිනවා කියලා මේ පුවත්පත කියන්නේ. ඇත්තටම මොහුද කරලා තිබෙන්නේ. අත්අඩංගුවට ගත්ත පුද්ගලයා තවත් කතාවක් කියනවා ඩුබායි ඉන්න පුද්ගලයෙක් ගැන. අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා assassination of වැලිගම ප්‍රාදේශීය සභාචය suspected gunman arrested in මහරගම වාර්තා කරලා තියෙන මහරගම තමයි මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් කැල පීරමින් හොයන්න සිද්ධ වුණා. මේ පුද්ගලයා හෙවීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන පොලිස්පතිතුමා මාධ්‍යට නිකුත් කළ තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හරහා විශේෂයෙන්ම ගත්තොත් තොරතුරු ගණනාවක් මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නට ඕන. හිතුමතේ ජීවිතය කියලා පච්චයකොත් ගහලා තියෙනවා. තවත් පච්චයක් තියලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පැදිකරුට පොරොන්දු වෙච්ච ගාස්තුව දීලත් නැහැ. හැබැයි ඩුබායි රාජිතගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුව ලක්ෂ 15කට ලබා දීලා තිබුණා කියන එක තමයි මෙම පුවත්පතේ සඳහන් කරලා තියෙන්නේ. මේක වාර්තා කරලා තියෙන්නේ ගායන් කුමාර වීරසිංහ. හැබැයි දැන් එතකොට වවුන් කියන විදිහට මේක අර රුවන් කියන පුද්ගලයා තව අනිත් පාතාල මැරයා විසින් සිදු කරන ලද්දක් නොවන බව තමයි මේ අනුව පෙනියන්නේ. මේ අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු තමයි මේ වාර්තා කරන්නේ. මේ පුද්ගලයා තවත් වෙඩි තැබීම් 6කට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබිලා තිබෙනවා. ඊ අත්අඩංගුවට ගන්නකොට මේ ගත්තෝතින් මේ විශේෂයෙන්ම සිදු කරලා තිබෙන්නේ මේ මිදිගම රුවන් සහ මිදිගම චූටි යන අයවලුන් සම්බන්ධකම් පවත්වන්නේක බවට තොරතුරු ලැබිලා තියෙනවා මේ පුද්ගලයා. ඔවුන් දෙදෙනාම හරක් කටාගේ ප්‍රධාන ගෝලයන් වෙනවා. මිදිගම රුවන් බූස බන්ධනාගාරයේ රඳවා ඉන්නවා කියලා කියන්නේ පාතාලයේක්. ඒ අනුව ඕමාන් පොලිස් අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයා ඩුබායිහි රැඳී සිටින රජිත නැමැත්තා වෙඩික්කරුව සම්පූර්ණයෙන් මෙහෙවා තිබෙනවා කියලා තමයි දැනට වාර්තා වෙලා තිබෙන්නේ. පලා යන මාර්ග පවා සඳහන් කරලා තිබෙන්නේ ඔහු කියලායි සඳහන් වෙන්නේ. වෙඩික්කරු දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ගිනි අවියකින් ඉලක්කයට වෙඩි තැබීමට තමා විසින්ම පුරුදු වෙච්ච අයෙකු කියලා වාර්තා කරනවා. පහසුවේ නියතෙක් අධ්‍යාපනය ලැබිච්ච අයෙක් කියලා වාර්තා කරනවා. අධ්‍යාපනයේ වැදගත්කම කියන එකත් එක්ක තමයි මම මේක මතු කරන්නේ. ඉතින් ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොන්ත පෙතන බැඳී පිට අගුළු ගම පදිංචිකරුවෙක් වන හක්මන පරණලියනගේ නුවන්තාරක නැමැත්තෙක් මේ සැකකරු කැකිරා පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැඟවී සිටිනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු ජාල විශ්ලේෂණයක් ඔස්සේ හොයා ගන්නවා. ඉන්පස්සේ කොටු කර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. පොලිස් විශේෂකාර බලකාය යුද හමුදාව අනුරාධපුර කොට්ටාශයේ නිලධාරීන්ගේ සහාය ඇතුව මේ පරීක්ෂාව සිදු කරන්නේ. වෙඩිකරු එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමග පොර බැදලා පලා යනවා. ඩුබායි ඉන්න රජිත කියන පාතාලයා විසින් දුන්නු උපදෙස් අනුව කැකිරා විඳලා බස් රථයකට මාරු වෙලා කොළඹ කොටුවට ඊයේ දහවල් වෙනකොට එනවා. ඒ පැමිණෙන විට ඔහු දැඩිව අයිස් භාවිතය කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා තියෙන හින්දා පිටකොටුවට ඉඳලා අයිස් මද්ද්‍රව්‍ය සොයලා බොරැල්ල සහස්පුරට ගිහිල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාක්ෂණික මෙහෙයුමක් ඔස්සේ ඔහු නිරීක්ෂණය කරනවා. ඉන්පස්සේ පිටකොටුව සහ කොටුව ප්‍රදේශ ආශ්‍රිතව සැලකිය යුතු කාලයක් ගත කරනවා. ඉන්පස්සේ තමයි මේ පුද්ගලයා මේ විදිහට පලා යනවා කියලා තොරතුරු ලැබෙන්නේ. කොට්ටාවට ගමන් කළා තිබෙනවා. එහි ඉඳලා මහරගමට ඇවිල්ලා තිබෙනවා. දුරකථනය ඉවත් කළ වෙනත් දුරකථනයක් ගැනීමට මහරගම දුරකථනාල විසලකට යනවා. ඒ දුරකථනාල විසලෙන් එළියට එනකොට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරීක්ෂකවරයෙකුට රාජකාරී නිමෙලා සිටියදී සැකකරුව නිරීක්ෂණය වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු සැකකරුව ඇල්ලීමට පස්සෙන් පන්නනවා. ඒ අතර තමයි දුරකථනයක් සොරකම් කර ඇතැයි සිදු පාරේ ගමන් කරන අයද සැකකරු පසුපස පන්නලා ගිහිල්ලා අල්ලන්නේ.
ඉතින් ඒ අනුව තමයි මේ මෙහිුමේ සිටින නිලධාරීනුත් ඇවිල්ලා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ. ඒ අනුව මේ පුද්ගලයා සම්බන්ධයෙන් දීර්ඝ විමසීමක් කළා තිබෙනවා. මේ විමසීමේදී තමයි තොරතුරු හෙළිදරව් වෙලා තිබෙන්නේ. මේ සැකකරුව අත්අඩංගුවට ගන්නවා සැකකරුගේ බිරිඳ සමග වැටලීමත් එක්ක. ඉන් පස්සේ තමයි දීර්ඝ තොරතුරු වාර්තාවක් හොයාගන්නේ. ඒ අනුව වෙඩික්කරුගේ බිරිය බව කියන කාන්තාව සමග සතුව ලක්ෂ 12කට අධික මුදලක් තිබිලා තියෙනවා කියලා හමු වෙලා තිබෙනවා. පලාගිය සැකකරු මාතර සිට කැකිරාවේ සිය බිරිඳ සමග පැමිණීමට යොදාගත් යතුරුපැදිය එහි තිබිලා හොයාගෙන තිබෙනවා. වැලිකම් ප්‍රාදේශීය සභාවේ සභාපති රසන්ත වික්‍රමසේකරගේ ඝාතකයා දින 3ක් ඇතුළත අසු කරගන්නවා කියලා ලබා දීපු පොරොන්දුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ විදිහට මිස්ටර් කළා තියෙනවා කියන එක තමයි අද දවසේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ. ඉතින් පොලිස්පතිවරයාගේ ඍජු මෙහෙයවීම යටතේ මේ සම්බන්ධ පරීක්ෂාවන් සිදු කළ තිබෙනවා කියන එක දැනට පේන්න තිබෙනවා. ඉතින් ඒ අනුව ගත්තන් පස්සේ මොකද ආණ්ඩුවට එල්ල වෙච්ච ප්‍රබල චෝදනාවක් මේ පුද්ගලයා ගමන් බිමන් ගිය ආකාරය තවත් තොරතුරු ගණනාවක් ඊයේ හෙළිදරව් වෙලා තිබෙනවා කියන එක මේ හරහා පේන්න තිබෙන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය සංස්ථා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.